අපේ ශරීරය තුළ තියෙනවා ඇතැම් අවයව මේවා රීජෙනරේටිව් ඕගන්ස්. ඒ කියන්නේ නැවත ප්‍රතිනිර්මාණය වෙනවා මේ සෛල. විශේෂයෙන්ම හෙපටෝසයිට් අන්තර්ගත මේ අක්මාව, හරිද? ඒ වගේම අපේ සම මේවා නැවත ප්‍රතිනිර්මාණය වෙන අවයව. හැබැයි අවාසනාවකට අපේ වකුගඩු එහෙම ප්‍රතිනිර්මාණය වෙන්න පුළුවන් හැකියාවක් නැහැ. මේ නිසා අපිට කරන්න පුළුවන් දේ මම මුලින්ම කියලා ඉන්නවා. දැන් අපිට කරන්න පුළුවන් දේ තමයි ඕගොල්ලන්ගේ මේ GFR අගයේ තියෙන தত্ত্বය යම් தত্ত্වයක තියෙනවා නම් අපිට පුළුවන් ඒක එලෙසම ජීවිත කාලයටම පවත්වා ගන්න හරියට පරිස්සම් වුණොත්. හරිද? කියන්නේ ඔබගේ தত্ত্বය අපි හිතමුකෝ මේ G3 වගේ ලෙවල් එක G3B වගේ ලෙවල් එකක තියෙනවා කියලා. ඒ කියන්නේ GFR අගය 30ත් 44ත් අතර මට්ටමක තමයි GFR එක තියෙන්නේ. එතකොට මේ මට්ටමේ ඉන්නවා නම් ඔයාලට පුළුවන් මේක මේ தত্ত্වෙම තියාගෙන යන්න. මම කියන්නේ මේක මේ தত্ত্වෙ ඉඳලා නැවතත් 90ට ගෙන්න පුළුවන් කියන එක කියන්නේ නැහැ. මොකද එහෙම කරන්න බෑ. ඒක වකුගඩු එහෙම ප්‍රතිනිර්මාණය වෙන අවයවයක් නෙමෙයි. හැබැයි ඔබට පුළුවන් මෙන්න මේ දේ කරන්න. හිතන්න ඔබේ මුත්‍රා තුල තියෙන UACR අගෙන් මේක 300ට වඩා වැඩි පුද්ගලයෙක් කියලා ඔබට පුළුවන් මේ පිටවන ප්‍රෝටීන් ප්‍රමාණය අඩු කරගන්න ඔබගේ ආහාර වේලෙන් සහ ලයිෆ් ස්ටයිල් චේන්ජ් වලින්. ඒ කියන්නේ ජීවත් වෙන විදිහේ වෙනස්කම් සිදු කරලා අපිට පුළුවන් මේක නැවතත් යථා තත්ත්වයට පත් කරගන්න. ඒ කියන්නේ 30ට අඩු මට්ටමකට ගෙන්න පුළුවන්. ඒ කියන්නේ මේක මේ පැත්තට මේ chart එකේ එන්න පුළුවන්. හැබැයි මේක උඩට යන්න බෑ. හැබැයි අපි පරිස්සම් වුණේ නැත්නම් අපි මොනවත් කරේ නැත්නම් අනිවාර්යයෙන්ම මේක පල්ලෙහාට ඇවිල්ලා ඔබගේ වකුගඩුව නරක තත්ත්වයටම පත් වෙනවා. මේකේ අගයන් මම පැහැදිලි කරන්නේ නැහැ. මොකද මම මේක කියලා දුන්න ඕගොල්ලන්ට කලින් වැඩසටහනේදී අපේ වකුගඩුව නරක වෙන්න බලපාන ප්‍රධානම හේතු කීපයක් තියෙනවා. පළවෙනිම එක තමයි ඔබ දියවැඩියා රෝගියෙක් නම් ඔබේ වකුගඩුව නරක වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි කියනවා නෙප්‍රොපති කියන තත්ත්වය. නෙප්‍රොපති කියලා කියන්නේ මේ වකුගඩු වල තියෙන මේ සියුම් ඇහැටවත් පේන්නේ නැති වෘක්කාණු වලට හානි සිදුවීම. ඒ වෘක්කාණු වලට හානි සිදු වෙලා වකුගඩුව නරක වෙන්න පටන් ගන්නවා. අනිත් එක තමයි හයිපර්ටෙන්ෂන්. ඒ කියන්නේ අධිරුධිර පීඩනය අනිවාර්යයෙන්ම පාලනය කරගත යුතුයි. එහෙම කරේ නැත්නම් ඔබේ වකුගඩු වලට හානි සිදු වෙනවා. මොකද මේ හයි ප්‍රෙෂර් එකකින් කොහොමත් ප්‍රෙෂර් එකකින් තමයි මේ වෘක්කාණු හරහා තරල පෙරලා ඉවත් වෙන්නේ. එතකොට මේක තාමත් වැඩි ප්‍රෙෂර් එකක් ඔබේ රුධිරය තුල තිබුණොත් එහෙමනම් ඒකිනුත් වකුගඩු වලට හානි සිදු වෙනවා. තවත් දෙයක් වෙන්න පුළුවන් ඔබ විවිධ රෙල රෝග වලට ගොදුරු වෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට මියුන රෝගී තත්ත්වයේදී හරියට මේක අඳුරගෙන ප්‍රතිකාර ඉක්මනින් පටන් ගත්තේ නැත්නම් මේ වකුගඩු වලට වගේම අක්මාවට හානි සිදු වෙන්න පුළුවන්. අපි ගන්න යම් වේදනානාශක ඖෂධ තියෙනවා. විශේෂයෙන්ම මේ non steroid anti inflammatory drugs කියලා අපි කියනවා. NSAIDs කියලා කියනවා. ඒතර මෙන්න මේ ඖෂධ ඔබ නිතර ගන්නවා නම් එහෙමනම් ඒකිනුත් ඔබේ වකුගඩු වලට හානි සිදු වෙන්න පුළුවන්. දැන් ඩයට් එක ගැන කියලා දෙන්නකොට එක තත්ත්වයක් තියෙනවා. මේ තත්ත්වයේදී ඔබ පිළිගත යුත්තේ ඔබේ වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා. අපි නෙෆ්‍රොලොජිස්ට් කියලා කියන හැම නැත්නම් යුරොලොජිස්ට් වෙන්න පුළුවන්. මේ කෙනා කියන දේවල් වලට අනිවාර්යයෙන්ම අහුම්කම් දෙන්න ඕන. ඔබ ස්ටේජ් 5 ඒ කියන්නේ ඔබේ වකුගඩු ඉතාමත් අක්‍රිය තත්ත්වයේ ඉන්න කෙනෙක් නම්. මොකද මේ තත්ත්වයේ ඉන්න කෙනෙක්ට දැන් මම ඉස්සරහට කියන්න යන ඩයට් වලින් මේ තත්ත්වය ගොඩ දාගන්න බෑ. ඒ කට්ටිය අනිවාර්යයෙන්ම ඖෂධ ලබා ගන්න ඕනේ. එහෙම නැත්නම් ඩයලයිසිස් කරන්න වෙනවා. එහෙමත් නැත්නම් කිඩ්නි ට්‍රාන්ස්ප්ලාන්ට් එකක් කරන්න වෙනවා ගොඩ එන්න නම්. මෙතනදී මොකද්ද ඇති වෙන ගැටලුව? මෙතනදී ඇති වෙන ගැටලුව තමයි අපේ වකුගඩු දෙක හොඳ ක්‍රියාකාරී තත්ත්වයේ තියෙනකොට මේ වකුගඩු දෙකේ තියෙන වෘක්කාණු හරහා සෝඩියම්, පොටෑසියම්, ෆොස්ෆරස්, ඒ වගේම නයිට්‍රජන් සහ තරල ඉතාමත් හොඳින් යාමනය වීම සිද්ධ වෙනවා. අපේ ශරීරයට හිතන්නකො මේවා අඩු මොහොතේදී වකුගඩු දෙකෙන් පුළුවන් හරි මේවා වැඩිපුර අරගෙන අපේ ආහාර වලින් කියන්නේ මුත්‍රා වලින් ඉවත් වෙන්න තියෙන දේවල් වැඩිපුර අවශෝෂණය කරගෙන ඒක යථා තත්ත්වයට පත් කරන්න වැඩිපුර අපේ ඇඟේ තියෙනවා නම් ඒවා වැඩිපුර පිට කරන්නත් වකුගඩු වලට හැකියාව තියෙනවා. ඒ කියන්නේ තරල යාමනය ඉතාමත් හොඳින් සිදු කරනවා වකුගඩු හොඳ ක්‍රියාකාරී තත්ත්වයේ තියෙනකොට. වකුගඩු අක්‍රිය තත්ත්වයේ තියෙනකොට එන ප්‍රධාන ගැටලුව තමයි මේවා අපේ රුධිරය තුල තා විශාල වශයෙන් ඉහළ යන්න පුළුවන්. ඉතින් මේවා ඉහළ යෑම තර හොඳ දෙයක් නෙමෙයි. මොකද මේ තරල ප්‍රමාණය වගේම මේ දේවල් මේ මූලද්‍රව්‍ය අපේ ශරීරය තුල ඉහළ යාම අපේ ශරීරයට විෂදායකයි. හරිද? එන්නේ ඒක තමයි ඇති වෙන ප්‍රධානම ගැටලුව. එතකොට වකුගඩු රෝගය සඳහා ලෝකේ විවිධ පරීක්ෂණ ආයතන මගින් කරලා තියෙන පරීක්ෂණ හරහා දැනට නියම කරලා තියෙන ඕන් නිර්දේශ කරලා තියෙන ඩයට් එක තමයි low carb diet එක. ඒ කියන්නේ අපි කාබෝහයිඩ්‍රේට් අඩු ප්‍රමාණයෙන් අරගෙන ඒ වගේම ලුණු අඩු ප්‍රමාණ වලින් අරගෙන ගන්න ඩයට් එක තමයි අපේ වකුගඩු වලට හොඳ ඩයට් එකක් කියලා කියන්නේ. දැන් ගොඩක් කට්ටිය හිතනවා මේ හයි ප්‍රෝටීන් ඒ වගේම හයි ෆැට් ඩයට් එකක් ගත්තාම මේක වකුගඩු වලට හානි කරයි කියලා. මේකෙදි තත්ත්වය මෙන්න මෙහෙමයි තියෙන්නේ. පරීක්ෂණයක් තියෙනවා. මේකෙද කරලා තියෙන්නේ ඉන්ඩියානා යුනිවර්සිටි එකේ මෙඩිසින් ඩිපාර්ට්මන්ට් එකෙන්. මම මේ රිසර්ච් එක දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඔවුන් පැහැදිලි කරනවා හෙල්ති ඔබේස්. ඒ කියන්නේ නිරෝගී පුද්ගලයෙක් නම් ඔබේ වකුගඩු වල කිසිම ගැටලුවක් නැත්නම් ඔබ අවුරුදු 2ක පමණ කාලයක් වුණත් කීටෝ ඩයට් එකක්. ඒ කියන්නේ low carb, high protein, high fat ඩයට් එකක් අනුගමනය කරොත් එමගින්
කිසිම විදියට ඔබේ GFR එකට, ඒ කියන්නේ මේ ග්ලොමෙරුලර් ෆිල්ටරේෂන් රේට් එකටවත් ඔබේ ඇල්බියුමින් ප්‍රමාණයට, ඒ කියන්නේ මේ UACR අගයටවත් කිසිදු බලපෑමක් වෙන්නේ නැහැ කියන එක ඒ පරීක්ෂණයෙන් ඕන් පැහැදිලි කරනවා. හැබැයි මෙතනදී කියන්න ඕනේ ඔබ හිතන්න මේ ස්ටේජ් 3 වගේ මට්ටමක ඉන්නවනේ. හිතන්න දැන් මෙහෙමයි. දැන් මම කිව්වා මේකෙදී ඔයගොල්ලෝ අනුගමනය කරන්න ඕනේ මෙන්න මේ විශේෂඥයන් කියන දේ. හරි දෙයකෙමයි. ඊට පස්සේ මෙන්න මේ தත්ත්වයේ ඔබ ඉන්නවා නම්, ඒ කියන්නේ ඔබේ GFR රගේ 90ට වඩා වැඩි මට්ටමක තිබිලා, ඒ වගේම ඔබේ UACR රගේ ඇල්බියුමින් ප්‍රතිශතය 30ට වඩා අඩු මට්ටමක තියෙන පුද්ගලයෙක් නම්, එහෙනම් ඔබ කිසිම ගැටලුවක් නැතුව ඔබට මේ low carb low salt diet එක හරහා ඔබේ වකුගඩු පරිසම් කරගන්න පුළුවන්. 89ත් අතර මට්ටමේ තියෙන පුද්ගලයෙක් නම් තාමත් ඔබට මේ ඩයට් එක අනුගමනය කරන්න පුළුවන්, කිසිම ගැටලුවක් නැහැ. දැන් මෙතනින් එහාට යනවා නම් ඔන්න දැන් ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ G2 level එකේ නම් ඔබ ඉන්නේ, ඔබගේ හිතන්න ඔබගේ මුත්‍රාවල තියෙන ප්‍රෝටීන් පිට වෙලා, ඒ කියන්නේ මුත්‍රාවල ඇල්බියුමින් ප්‍රමාණය 300ට වඩා වැඩි තත්යකට යනවා නම්, නැත්නම් 30 300 අතර මට්ටමේ නම් තියෙන්නේ, ඔබ අනිවාර්යයෙන්ම පරිස්සම් වෙන්න ඕනේ. ඒකට low carb diet එක මේකට අදාළ වෙන්න ප්‍රධානම හේතුව තමයි මේ දියවැඩියාව හැදෙන්න ප්‍රධානම හේතුව ඉන්සුලින් රෙසිස්ටන්සි එක. ඒ කියන්නේ අපේ ශරීරය තුල තියෙන මේ ඉන්සුලින් හෝමෝනය සෛල වලට ප්‍රතිරෝධීතාවයක් පෙන්වනවා. ඉතින් ඉන්සුලින් සෛල වලට ප්‍රතිරෝධී වුණාම මොකද වෙන්නේ? මොකද සෛල තුලට මේ අපේ ඇඟට ආහාර වලින් එන පෝෂක ද්‍රව්‍ය, මේ සෝඩියම්, පොටෑසියම්, මේ ෆොස්ෆරස් මේවා ඇතුල් වෙන්නේ නැහැ කියන්නේ අපේ ලේවල මේ ප්‍රමාණය ඉහළ යනවායි කියන එක. මොකද මේවා ඇතුල් වෙන්න නම්, මේ නියුට්‍රියන් මේ සෛල වලට යන්න නම් ඉන්සුලින් හෝමෝනය ඕනේනේ. ඒතර ඉන්සුලින් රෙසිස්ටන්සි එකක් එනවා කියන්නේ මේවා අපේ ඇඟ ඇතුලේ ගොඩ ගැහෙනවා. හරිද? අන්න එතකොට මේ දියවැඩියා තත්ත්වයේ තියෙන කෙනෙක්ට වෙන ප්‍රධානම ගැටලුව තමයි වකුගඩු නරක් වෙන්නේ. එන්නේ ඒක. එන්නේ ඒ නිසා අපි low carb diet එකක් අනුගමනය කරන්නේ මේ රුධිරගත ඉන්සුලින් මට්ටම පාලනය කරගන්න. හරිද? රුධිරගත ඉන්සුලින් මට්ටම පාලනය වෙනවයි කියලා කියන්නේ අපේ දියවැඩියාව වලට තියෙන අවදානම අඩු වෙනවා, රුධිරගත ග්ලූකෝස් ප්‍රමාණය පාලනය වෙනවා. එමගින් අපේ වකුගඩු වලට අමතර පීඩනයක් එල්ල වෙන්නේ නැහැ. ඒ නිසා වකුගඩු ප්‍රවේශම් වෙනවා. හැබැයි ඔබ මේ ස්ටේජ් 3 4 මේ කියන්නේ 3A 3B වගේ මට්ටම් වල ඉන්න පුද්ගලයෙක් නම්, මෙන්න මේ වගේ ලෙවල් එකේ ඉන්න පුද්ගලයෙක් නම් ඔබ carefully measure කරන්න ඕනේ ඔබේ daily protein intake එක. ඒ කියන්නේ ඔබ දවසකට ගන්න ඕන ප්‍රෝටීන් ප්‍රමාණය ගැන ඔබට අවබෝධයක් තිබිය යුතුයි. මේ ගැන අපිට කියලා දීලා තියෙනවා මේ Duke University එකේ Department of Medicine, මේ ඇමරිකාවේ තියෙන මෙන්න මේ විශ්වවිද්‍යාලය මගින් කරපු පර්යේෂණයෙන් ඔවුන් අපිට පැහැදිලි කරලා තියෙනවා මේ මට්ටම් වල ඉන්න පුද්ගලයෙක් නම් ඔබ දවසකට ප්‍රෝටීන් කොපමණ ප්‍රමාණයක් ලබා ගත යුතුද කියන එක. සාමාන්‍යයෙන් ඔබ ප්‍රෝටීන් ගන්න ඕන ප්‍රමාණය තියෙන්නේ කිලෝග්‍රෑම් එකකට ග්‍රෑම් 0.8යි. ප්‍රෝටීන් තමයි සාමාන්‍ය පුද්ගලෙක්ට තමන්ගේ දවසේ ජෛනික දායකාරී කරගෙන යන්න අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය. මොකද ප්‍රෝටීන් අපිට ඕනේ අපේ පටක අලුත් අඩියා වීම සඳහා. එතකොට වකුගඩු රෝගියෙක් නම් ඔබ G1 සහ 3B කියන මෙන්න මේ කැටගරි එකේ ඉන්න පුද්ගලයෙක් නම්, මම මේ රිසර්ච් එක දාන්න ඔයගොල්ලන් ඩිස්ක්‍රිප්ෂන් එකේ, ගෑනු පුද්ගලයෙක් නම් දවසකට ග්‍රෑම් 67ත් 107ත් අතර ප්‍රමාණයක් ප්‍රෝටීන් ලබා ගත යුතුයි. එතකොට පිරිමි පුද්ගලයෙක් නම් දවසකට ග්‍රෑම් 71ත් 124ත් කියන ප්‍රමාණයට සීමා විය යුතුයි. එතනින් පල්ලෙහාට ඔබ G4 සහ G5 කියන මෙන්න මේ වගේ තා දරුණු තත්ත්වයේ ඔබ ඉන්නවා නම්, එහෙමනම් ඔබ ලබා ගන්න ඕන ප්‍රෝටීන් ප්‍රමාණය තවත් අඩු වෙනවා. දැන් කාන්තාවක් නම් දවසකට ගන්න ඕන ප්‍රෝටීන් ග්‍රෑම් 46ත් 61ත් අතර මට්ටමකට සීමා විය යුතුයි. පිරිමි පුද්ගලයෙක් නම් දවසකට ග්‍රෑම් 53ත් 71ත් කියන මට්ටමට සීමා විය යුතුයි. එතකොට අපි මේ low carb diet එකක් අනුගමනය කරනවා කියලා අපිට high protein ගන්න බෑ. අපි ප්‍රෝටීන් ප්‍රමාණය හරියට මෙෂර් කරලා අපි ගන්න ආහාරවල තියෙන ප්‍රෝටීන් කොච්චරක් තියෙනවද කියන එක ගැන අපි අවබෝධයෙන් ආහාර ලබා ගත යුතුයි. ඒ වගේම ඔබ අනිවාර්යයෙන්ම වකුගඩු රෝගියෙක් නම්, කියන්නේ ඔබේ GFR අගය මෙන්න මේ වගේ තත්ත්වවල තියෙනවා නම්, හිතන්න ඔබේ GFR අගය 75 වගේ තිබිලා ඔබේ UACR වල තියෙන ප්‍රමාණය අපි හිතමුකෝ 100 වගේ තියෙනවා කියලා. එතකොට ඔබ වැටෙන්නේ මෙන්න මේ වගේ ලෙවල් එකකට. එතකොට මෙන්න මේ කහ කොටුව කොළ පාට පැත්තට ඔබට අරගෙන එන්න පුළුවන්. හරිද? මම කියවනේ මේක මේ පැත්තට අරන් එන්න පුළුවන් කියලා. එතකොට එහෙම අරන් එන්න නම් ඔබ අනිවාර්යයෙන්ම ඔබේ ඩයට් එක හරියට හදාගන්න ඕනේ. ඒ වගේම ඔබ ව්‍යායාම වල නිරත වෙන්න ඕනේ. ඇයි ව්‍යායාම කරන්න කියලා කියන්නේ? ඒකට හේතුව තමයි එක්සර්සයිස් කිරීම මගින් අපේ එනර්ජි රික්වයර්මන්ට් එක ඇඟ ඇතුලේ වැඩි වෙනවා. ඒ කියන්නේ පෝෂක ඉල්ලුම ඉහළ යනවා. ඒ කියන්නේ අපේ සෛල වලට වෙනදට වඩා වැඩි පෝෂක ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. එතකොට රුධිරය තුල තියෙන මෙන්න මේ පෝෂක ද්‍රව්‍ය අපේ සෛල වලට ගමන් කරලා ශක්තිය නිපදවීම සඳහා සහභාගී වෙනවා. ඒ නිසා ව්‍යායාම කිරීම අත්‍යවශ්‍ය දෙයක් ඔබේ වකුගඩු වල යම් රෝගී තත්ත්වයක් තියෙන පුද්ගලෙක් නම්. ඔබ CKD තියෙන, ඒ කියන්නේ chronic kidney disease තියෙන stage 3 4 මගේ මට්ටම් වල ඉන්න පුද්ගලෙක් නම්, දැන් මෙන්න මේ 3B කියන මට්ටමින් පහළ. හරිද? මෙන්න මේ මට්ටමින් පහළ ඉන්න පුද්ගලෙක් නම් ඔබ දවසකට ඔබ කියන්නේ ඔබ ආහාර මගින් ගන්න සෝඩියම් ප්‍රමාණය, ෆොස්ෆරස් ප්‍රමාණය සහ පොටෑසියම් ප්‍රමාණය ගැන
අවබෝධයක් තියෙන්න ඕනේ. ඔබ හැම වෙලේම ඔබ ගන්න ආහාරවල තියෙන මෙන්න මේ මූලද්‍රව්‍ය කොපමණ ප්‍රමාණවලින් තියෙනවද කියන එක ගැන අවබෝධයක් තියෙනවා. දැන් එළවලු ගන්නවා නම් ඒ එළවලු වල මේ වගේ මූලද්‍රව්‍ය කොච්චරක් තියෙනවද එක ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. ඉතින් අද වැඩසටහනේ මම ඔයගලන්ට කියලා දුන්න දේ ගැන මම හිතනවා ඔයගලන්ට තේරෙන්නේ නැති කියලා. මොකක්ද අපි කොහොමද අපේ ආහාර වල නිර්මාණය කරගන්න ඕනේ? ඒතකොට හොඳම ආහාර වල තමයි අඩු කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයක් ගැනීම සහ ලවණ අඩු ප්‍රමාණවලින් ලබා ගැනීම. ඒ වගේම මෙතනදී අපි සැලකිලිමත් වෙන්න ඕනේ ප්‍රෝටීන් ප්‍රමාණය අනවශ්‍ය ලෙස ඉහළ නොදමා ගැනීමට. හෙට වැඩසටහනේ මම ඔයගලන්ට එක්ක කතා කරන්නේ ආහාර වර්ග සම්බන්ධව. මොනවද ගන්න සුදුසු ආහාර? ඒ වගේ මේ ආහාරවල අන්තර්ගත මෙන්න මේ මූලද්‍රව්‍ය කොච්චරක් තියෙනවද කියන එක ගැන අපි ඊළඟ වැඩසටහනෙන් කතා කරමු. තාමත් ඔයගොල්ලෝ මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. bell icon එක click කරන්න. මේ channel එකත් ඒ වගේම මගේ අනිත් channel එක fitness channel එකත් subscribe කරලා තියාගන්න. මේ channel දෙකෙන්ම මම ඔයගොල්ලොත් එක්ක එක දිගටම සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒ නිසා අපි හොඳට වැඩ කරමු. හරියට අපේ ආහාරය සකස් කරගමු. හොඳට ව්‍යායාම කරමු. සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙමු. ඊළඟ වැඩසටහනෙන් හම්බෙමු.